අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද අපි ක්ලෝඩ් කෝඩ් කියලා අපි කරගත්ත ඩෙවලොප්මන්ට් එකක් ටෙස්ට් කරගන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි බැලුවා කොහොමද සබ් ඒජන්ට්ලා පාවිච්චි කරලා ඩෙවලොප්මන්ට් එකක් කරන්න කියලා. ඉතින් මම මෙන්න මේ ප්‍රොජෙක්ට් එකම තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙදී අපි අලුතෙන් තව ඒජන්ට් කෙනෙක් හදා ගන්නවා ටෙස්ටින් වලට. ඊට පස්සේ අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේකේ ඔයාලා කලින් වීඩියෝ එක බලලා හිටියොත් මේ වීඩියෝ ගොඩක් තේරෙයි. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලලා එන්න. මේ වීඩියෝ එක channel එකේ තියෙනවා සබ් ඒජන්ට්ලා කියන තියෙන වීඩියෝ එක ඉස්සෙල්ලාම බලලා මේක බලන්න. ඒකෙදි අපි හදාගත්ත simple quiz app එකක්. ඉතින් අන්න ඒ quiz app එක අද අපි බලනවා browser එක through testing කරගන්න. නැත්නම් QA කරගන්න. ඉතින් අපි යමු වැඩි විස්තර නැතුව කොහොමද මේක කරගන්නේ කියලා බලන්න. ඉස්සල්ලා මෙන්න මෙතැන්ට ගිහිල්ලා අපි මෙයාට කියනවා අපිට අලුතින්ම තව සබ් ඒජන්ට් කෙනෙක් හදන්න කියලා ටෙස්ටින් වලට. sub agent do the testing using for Chrome extension. ඔන්න ඔහොම කියලා අපි බලාගෙන ඉමු කොහොමද මෙයා සබ් ඒජන්ට් හදාගන්නේ කියලා. හරි මෙන්න මේ වැඩේ කරන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. එතකොට එකක් තමයි මෙන්න මේ Chrome Dev Tool ලගේ MCP තියෙනවා. මෙයා එක recommend කරලා තියෙනවා. ඊට පස්සේ Cloud for Chrome extension තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ Playwright MCP එක තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මම මෙතනදී අද කතා කරන්නේ මෙන්න මේක. Cloud for Chrome extension එක through තමයි මේක කරන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක තෝරගමු. Cloud Chrome එකේ පාවිච්චි කරන ක්‍රම කිහිපයක් තියෙන එකක් තමයි Cloud ළම දීලා තියෙන extension එක. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට Cloud එකේ testing ටික දාගන්න. ඊට පස්සේ තව Playwright MCP ක්‍රමයක් තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම Google ලගේ MCP වගේකුත් තියෙනවා. ඉතින් අද අපි බලන්නේ කොහොමද මේ එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් එතකොට ඔයාලා එක්ස්ටෙන්ෂන් එක browser එකට install කරලා login කරගන්න ඕන. අපි ඊළඟ step එකේදී බලමු කොහොමද අන්න ඒ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome එකේ එක්ස්ටෙන්ෂන් වලට ගියාගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක එක එක්ස්ටෙන්ෂන් තියෙනවා. ඉතින් ඒකේ අපි මෙන්න මෙතන search කරගන්න Cloud කියලා. එතකොට එනවා මෙන්න මෙතන. මම දැන් මේක install කරගෙන තියෙනවා. install කියලා තියෙනවා. ඔයාලා එහෙම නැත්නම් ඉස්සෙල්ලා මේක install කරගෙන ඉන්න. ඉතින් එන්න එහෙම කළා මෙන්න මෙතන bar එකට ඔයාලා pin කරගන්න මේක. ඊට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි මෙන්න මේකට login වෙන්න ඕන. ඉතින් login වෙන්න මෙන්න මෙහෙම මේව කරාගෙන පස්සේ මෙතන ඔයාලා login වෙලා නැත්නම් මුලින්ම login වෙන්න එනවා. ඉතින් මෙන්න මෙතනට ඔයාලගේ දැනට තියෙන Cloud එකකින් login කරගන්න. ඊට පස්සේ ඔන්න මෙන්න මෙතන try demo කියලා තියෙනවා. මෙතන ගිහිල්ලා මෙයාලා මේක වැඩ කරන විදිය demo එකකින් මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියෙනවා කියලා තියෙන විස්තර ටිකක් මේ ටික කියවලා බලන්න. Cloud can action browser on your behalf. This is Cloud can take a screenshot when the responding for avoid using Cloud sensitive site like health or dating platform කියලා මෙන්න මෙයා කියලා තියෙනවා. ඉතින් ඔය ටික මේව කරගෙන ඊට පස්සේ මේකේ next ගිහිල්ලා මෙයා කියන මේකේ තියෙන Cloud has tab group access කියලා. එතකොට ඔයාලට බලන්න මෙන්න මෙතන මෙයා Cloud කියලා ගන්නවා තව group එකක් විදියට මේක. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙයා auto ලියා ගන්න prompt එකක් මේක I am learning how to use the browser කියලා ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ මෙයා මේක කරන්න යන plan එක තියෙනවා.
අපිට මේක එඩිට් කරන්න ඕන නම් පුළුවන්. ඊට පස්සේ ඔක අප්‍රූව් කරාගෙන් පස්සේ ඔන්න ඔයාලට මේ පැත්තේ බලන්න පුළුවන් අලුතින් කර්සර් එකක් ඇවිල්ලා මෙයා වැඩේ කරගෙන යනවා. මේ ඩෙමෝ එක මේක. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න පළවෙනි පාරේ ගියාන් පස්සේ මම මේක දිහා බලන් ඉන්නේ. මම මේක ස්ටොප් කරලා යනවා අපේ වැඩේ බලන්න. ඔන්න දැන් අපේ ටෙස්ටිං ඒජන්ට් හැදලා ඉවරයි. අපි බලමු කොහොමද මෙන්න මේ ඒජන්ට් කොහොමද මෙයා ලියලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනට ගියාගෙන් පස්සේ මෙයා තියෙනවා use end-to-end UI testing for simple quiz application කියලාම තියෙනවා. ඊට පස්සේ මොහොම තියෙනවා. ඊට පස්සේ තව විස්තර ගොඩක් මේකේ දාලා තියෙනවා. ඊට පස්සේ මම කියනවා මෙන්න මෙයාට add දාලා browser test agent තෝරලා කියනවා create test cases for testing this app. First, write the test cases once approved by me, you can do not run any test through the test cases කියලා මෙයාට කියනවා test cases ටිකක් ලියන්න කියලා. ඉතින් අපි බලන්නේ කොහොමද මෙයා මේක ලියන්නේ කියලා. හරි ඔන්න දැන් අපි ටෙස්ට් කේසස් ටික ලියලා තියෙන්නේ. අපි බලමු මොනවද මෙයා අපිට ලියලා දීලා තියෙන්නේ කියලා. හරි මෙන්න ටෙස්ට් ප්ලෑන් එක තියෙනවා. අපි ටෙස්ට් ප්ලෑන් එක ප්‍රිවිව් දාගමු. ඊට පස්සේ බලමු. තියෙනවා ඉස්සලාම question ටික request එක දාලා බලන්න කියන. ඊට පස්සේ console network ඊට පස්සේ single selection ඊට පස්සේ true false navigate to answers and persistence ඊට පස්සේ last question submit control ඔන්න ඔහොම ලියලා තියෙනවා. post submission press attempts ඔන්න ඔය විදිහට තියෙනවා. total test cases 18ක් තියෙනවා මෙතන ලියලා. ඉතින් අපි දැන් බලමු මෙයා කොහොමද මේක අපි රන් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේකට අපිට ඕන වෙනවා මම ඉස්සෙල්ලා කිව්ව විදිහට Chrome extension එක. Chrome extension එක ඔයාලා මෙන්න මේ විදිහට දාලා login කරලා තියාගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවනි ඊට පස්සේ මම මෙන්න මෙතන අපිට Chrome එක Cloud Code එකෙන් පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය විදිහට Cloud එකකින් ගියාම. ඒකට අපිට browser action Chrome access එක Cloud Code එක open කරන්න ඕන. ඉතින් ඒක කරන විදිහ අපි දැන් බලමු. ඒකට මෙන්න මෙතන Cloud කියලා දානකොට මෙතන මෙන්න මෙහෙම දාලා තමයි අපි Chrome එක open කරගන්න ඕන. අපි දැන් බලමු කොහොමද Cloud Code කියන්නේ අපි මේ හදාගත්ත test cases ටික browser එකේ run කරන්න කියලා. ඉතින් මම අන්න ඒක කරන්න යනවා. මෙන්න මෙතනට ගිහිල්ලා add එක ගහලා අපේ test plan මුලින්ම අපේ test agent ගන්නවා. add ගහලා browser test agent තෝරලා එයාට කියනවා now run the testing on browser
and execute the test plan කියලා මෙයා දාලා these test cases කියලා ඔන්න enter කරා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. අන්න එහෙම ගියාගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන browser එකට ගියාම අලුතෙන් plot කියලා tab එකක් අරගෙන තියෙනවා. ඉන්න ඔන්න ඔයාලට පේනවා ඇති මෙන්න මෙයා මෙතනින් ටක් ගාලා ඔන්න run කරගෙන යනවා. මේ තියෙන්නේ මගේ cursor එක ඔයාලට බලන් හිටියම් පේනවා ඇති. තව cursor එකක් තියෙනවා මෙන්න මෙතන. මෙයා තමයි auto run වෙන එක්කෙනා. බලාගෙන ඉන්න එයා ගිහිල්ලා ක්ලික් කරන්නේ ඔක්කොම බලාගෙන ඉන්න පුළුවන් අපිට. අන්න ගිහිල්ලා ක්ලික් කරා. ඒ ගමන්ම අපි ගිහිල්ලා මේ පැත්තේ බලමු මොකද වෙන්නේ කියලා. අපි ඉන්නේ main thread එකේ. අපි browser test එකකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන එක එක කරගෙන යනවා Q2 අපි browser එක දිහා බලන්නේ. ඔන්න දැන් true false එක ටෙස්ට් කරන්න යන්නේ. අන්න පේනවාද cursor එක ගියා. අන්න ක්ලික් කරා. false දැම්මා. ඉතින් එතකොට අපිට පුළුවන් අපි මොනවා හරි development එකක් කරගත්තයින් පස්සේ මෙන්න මේ විදිහට test cases ටික ලියලා dev testing මෙන්න මේ විදිහට auto run වෙන්න දාලා අපිට බලාගෙන ඉන්න පුළුවන්. නැත්නම් අපිට වෙන වැඩක් කරගන්න පුළුවන්. මෙයා ටෙස්ට් කරලා ටෙස්ට් report එක දෙනකම්. ඔන්න දැන් අපේ ටෙස්ට් ටික ගිහිල්ලා තියෙන්නේ ගොඩක් දුරට. අපි බලමු console එකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන එක එක ටෙස්ට් කේස් එකට මොකද උනේ කියලා. එතකොට මේ වෙද්දී TC9 පාස් වෙලා තියෙනවා. you scored ඔන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් යන්නේ TC 13 අපිට තියෙනවා ටෙස්ට් කේසස් 18ක්. 13 14 මොනවාද තියෙන්නේ? post submission log result screen display and text correctly on local storage session storage වගේ ඒවා ටෙස්ට් කරනවා. ඔන්න දැන් අපේ ටෙස්ට් කේසස් ටික රන් වෙලා ඉවරයි. ඉතින් අපි බලමු මොනවාද අපේ රිසල්ට් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි මෙන්න මෙතන ගිහිල්ලා බැලුවාගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම බලන්න මෙයා කරපු විදිය. ඔයාලා දැක්කද මේකේ ටෙස්ට් කේසස් රන් වෙද්දී එක ඕඩර් එකකට නෙවෙයි මෙයා රන් කරගන්නේ. කෙලින්ම TC9 පාස් වෙලා ඊට පස්සේ 13 14ට පැන්නා. ඉතින් එහෙම කරන්නේ මෙයා මේකේ ටෙස්ට් කේසස් වල ලියාගෙන තියෙන එක එක ෆ්ලෝස්. එකක් තමයි happy path එකේ ඔක්කොම correct answers යන එක. ඊට පස්සේ ඔක්කොම wrong answers යන එක. අන්න ඒ විදිහට එක එක ඒ වගේදී යද්දි තමයි මෙයා කරන්නේ. අපි මෙයා ලියා ගන්න ඕඩර් එකටම නෙවෙයි හැබැයි හැම එකම රන් වෙලා අන්තිමට මෙන්න තියෙනවා අපිට ලියලා දීපු summary එකක් තියෙනවා. test cases 18ම පාස් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ ටික ටෙස්ට් ප්ලෑන් එකේ දීලා දෙන්න කියලා. හරි. ඔන්න ඔහොම තමයි අපි එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා අපේ මොනවා හරි ටෙස්ටිං එක රන් කරගන්න විදිය.
ඉතින් මේ වගේම අපිට තව ක්‍රමයක් තියෙනවා ප්ලේරයිට් පාවිච්චි කරලා මෙන්න මේක කරන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අරගෙන එන්නම් කොහොමද මේක ප්ලේරයිට් පාවිච්චි කරලා කරන්න කියලා. ඒක මම ටෙස්ටිං වලට නෙවෙයි කරන්නේ. මම ඒකෙදි කරන්නම් අපේ එක්සිස්ටිං ඇප් එකකට කොහොමද මොකක් හරි යූසර් ගයිඩ් එකක් වගේ එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක අරගෙන එන්නම්. අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ෆීචර්ස් පාවිච්චි කරලා තියෙනවද? ඔයාලා මීට වඩා වෙන විදිහකට මේක පාවිච්චි කරලා තියෙනවද? මීට වඩා හොඳ ක්‍රම ඔයාලා දන්නවා නම් අන්න ඒවත් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ඒවා ඉස්සරහා වීඩියෝ වලදී වැඩිදුරටත් කතා කරමු. එහෙනම් ගිහිල්ලා එන්න.